ලෝකේ තියෙන පිරිසිදුම කොන්දේසි විරහිතම ආදරය මව්සෙනෙහස කියලා අපි හැමෝම අහලා තියෙනව නේද? අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට ආදරය කරන්නේ ඒ දරුවා මොන වගේ වුණත් කොයි විදිහට හිටියත් කියන එක අපේ හිතේ තියෙන ලොකුම විශ්වාසයක්. හැබැයි දරුවෙක් තමන්ගේ සහජ ස්වභාවයෙන් තමන්ට ඕන විදිහට ඉන්න උත්සාහ කරනකොට ඒ අහිංසක ආසාව නිසාම අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවාව එපා වෙන්න පුළුවන්ද? තමන්ගේ දරුවාව පිළිකුල් වෙන්න පුළුවන්ද? කතාව පටන් ගන්නේ වෙනිසුලාවේ කරකාස් නුවර තියෙන අතිශය ජනාකීර්ණ දුප්පත් මහල් නිවාස සංකීර්ණයකින්. අපේ ප්‍රධාන චරිතය තමයි අවුරුදු 9ක පුංචි පිරිමි ළමයෙක් වන ජූනියර්. ජූනියර්ට තියෙන්නේ ලොකු කැරලි ගැහුණු ටිකක් රළු කොණ්ඩයක්. මේ සමාජයේ ඒ වගේ කොණ්ඩවලට කියන්නේ පෙලෝ මහලෝ බෑඩ් හෙයර් කියලා. ජූනියර්ගේ ලොකුම හීනය තමයි පාසලේ ඡායාරූපය ගන්න දවසට තමන්ගේ මේ කැරලි කොණ්ඩය කෙලින් කරගෙන එහෙම නැත්නම් ස්ට්‍රේට් කරගෙන ඉන්න එක. ලස්සනට පොප් ගායකෙක් වගේ පෙනී ඉන්න එක. ඔහුට ඕනේ සින්දු කියන්න නටන්න ලස්සනට ඉන්න. හැබැයි අනෙක් පැත්තෙන් ඉන්නවා ඔහුගේ අම්මා මාර්ටා. මාර්ටා කියන්නේ රස්සාවක් නැති තරුණ වයසේදීම සැමියා හිමි වුණ ආර්ථික ප්‍රශ්න වලින් හොඳටම මිරිකලා ඉන්න කාන්තාවක්. ජූනියර්ගේ මේ කොණ්ඩය කෙලින් කරගන්න දරන උත්සාහය කන්නාඩි ඉස්සරහට වෙලා සින්දු කියන විදිහට මාර්ටා දකින්නේ මහා ලොකු ව්‍යසනයක් විදිහට. මේ පුංචි ආසාව නිසා මේ අම්මයි පුතයි අතර ඇතිවෙන මානසික ගැටුම තමයි මේ මුළු චිත්‍රපටයේ පුරාම තියෙන්නේ. මේ වාතාවරණය හරිම හිර වුණු හුස්ම ගන්න අමාරු ගතියක් අපිටත් ප්‍රේක්ෂකයන් හැටියට ලබා දෙනවා. මේ සිනමා පටයේ තියෙන ගැඹුරුම ස්තරය තමයි මේ මව සහ දරුවා අතර තියෙන සම්බන්ධය. ගොඩක් වෙලාවට අපිට මේ අම්මාව පේන්නේ හරිම දුෂ්ට නපුරු ගැහණියක් විදිහට. දරුවා එකපාරක්වත් තුරුල් කරගන්න කැමති නැහැ. හැබැයි අපි ටිකක් ගැඹුරින් බැලුවොත් මාටා මේ දේවල් කරන්නේ කේන්තියෙන් නෙවෙයි, බයෙන්. වෙනිසුලාව සමාජය කියන්නේ හරිම රළු ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු තැනක්. ඒ සමාජයේ පිරිමියෙක් නම් ඔහු රළු, ශක්තිමත්, හිතුවක්කාර නැත්නම් මාචෝ කෙනෙක් වෙන්න ඕනේ. ජූනියර්ගේ මේ මෘදු හැසිරීම නර්තනයට තියෙන කැමැත්ත දකිද්දි මාටා බය වෙනවා. තමන්ගේ දරුවා සමලිංගිකයෙක් එහෙම නැත්නම් හෝමෝසෙක්ෂුවල් කෙනෙක් වෙයි කියලා. ඇය හිතනවා එහෙම වුණොත් මේ කුරුරු සමාජය ඇතුලේ තමන්ගේ දරුවාට ජීවත් වෙන්න බැරි වෙයි. මිනිස්සු ඔහුට හිරිහැර කරයි කියලා. දුප්පත්කම නිසා ඒ අම්මාගේ ඔළුවේ තියෙන පීඩනය කෙලින්ම පිට වෙන්නේ මේ අහිංසක දරුවා පිටෙන්. ජූනියර්ට තේරෙන්නේ නැහැ ඇයි අම්මා තමන්ට ආදරේ නැත්තේ කියලා. ඔහුට ඕනේ අම්මාගේ ආදරේ ලබා ගන්න විතරයි. මේ අනවබෝධය එනත මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එක බලන් ඉන්න අපේ හදවත හීරලා යනවා. ජූනියර්ට තේරෙනවා තමන් මේ කොණ්ඩේ දිගටම තියාගෙන හිටියොත් අම්මා තමන්ව දාලා ආවි. නැත්තම් වෙන කාට හරි හදාගන්න දේවි කියලා. ඔහුට ඕනේ තමන්ගේ අම්මාව, අම්මාගේ ආදරය. මේ කොන්දේසි සහිත ආදරයක කන්ඩිෂනල් ලව් එකක තියෙන තරුණතුම ඛේදවාචකයක්. දරුවෙකුගේ ආත්මය මරලා දාලා ලබන ආදරයක තේරුම මොකක්ද?